පොහොට්ටුව නියෝජනය කරන ඇතැම් ප්‍රමුඛ කාන්තා දේශපාලඥයන් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය සාකච්ඡා හමුවේ කළ ඇතැම් ප්‍රකාශ මහජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. රටේ පවතින ආර්ථික සහ සමාජීය අර්බුද හමුවේ ජනතාව පීඩාවෙන් සිටින මොහොතක ජනතා හැඟීම්වලට සංවේදී නොවී කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාව මෙන්ම විපක්ෂීය ක්‍රියාකාරීන්ද ඔවුන්ව දැඩි ලෙස විවේචනය කළා. මෙන්න මේ විවේචන අතරතුරදී කලාව සහ කලාකරුවා සමාජයට සහ දේශපාලනයට වගකිව යුත්තේ කෙසේද යන්න පෙන්වා දීමට බොහෝ දෙනා උදාහරණයකට ගත්තේ නන්දා මාලිනියවයි. පාලක පක්ෂයේ අසාධාරණයන්ට සහ වැරදිවලට එරෙහිව අතීතයේදී නන්දා මාලිනිය දැක් වූ නිර්භය ස්ථාවරයත් වර්තමාන දේශපාලන සන්දර්භය තුළ මතුවන සිදුවීම් අතරත් ජනතාව සසඳා බැලීමක් සිදු කරනවා. ඇත්තෙන්ම නන්දා මාලිනියන් යනු කිසිදු පක්ෂ දේශපාලනයකට යට නොවී ජනතාවගේ පැත්ත සිටගත් ගීතයෙන් විප්ලවය කළ කලාකාරිනියක්. ඇයගේ හඬ එදා වගේම අදටත් බලයේ සිටින ඕනෑම පාර්ශවයකට විශේෂයෙන්ම ජනතා මතයට පිටුපාන දේශපාලඥයන්ට ලොකු මතක් කිරීමක් සපයනවා. දේශපාලඥයන් කවුරුන් වුවත් ඔවුන් කරන ප්‍රකාශ සහ ගන්නා තීරණ මහජනතාවගේ දැඩි නිරීක්ෂණයට ලක්වන බවත් අතීතයේ මෙන්ම අනාගතයේදීත් ජනතාව වෙනුවෙන් හඬ නගන ප්‍රබල සංකේත සමාජ තුළ පවතින බවත් මේ සිදුවීම් අපට කියාපානවා. මේ ගැන ඔබේ අදහස් කුමක්ද? පොහොට්ටුවේ කාන්තා නියෝජිතයන්ගේ ප්‍රකාශ සහ නන්දා මාලිනියගේ මේ සමාජ දේශපාලනික භූමිකාව ගැන ඔබ හිතන්නේ මොකක්ද?